මේ මොකද මේ ඔබ ජොගින් යනවා කියලා නේද ආවේ? පිටුඹට ජොගින් මොන ජොගින් දෙකෝ මම අකුලක් කතා කරනවා. බලවලු තුගේ බඩේ සයිස් එක. පුදුම අමාරුනේ ඔබට මගේ බඩත් එක්ක තියෙන්නේ. යකෝ බඩ තියෙන්නේ මට අමාරුව තියෙන්නේ මුට. ඉතින් ඔබට ඔච්චර අමාරු නා ගිහින් ඔබේ ගෑනට බඩක් දියන් ගොඩ. ඒ වුණාට මම ලොකු ප්‍රශ්නයක බං ඉන්නේ. මොකද්ද? ආර බං ගියසෙට ඔක්කර කෑල්ල කියනවා බං මේ වගේ බඩක් හදාගන්න කියලා. උඹ පොඩ්ඩක් හිතලා බලහන් බං. බඩක් හදන එක ලේසි බඩක් දින එකද කියලා. බඩක් හදන එක ලේසියිද? එහෙම බඩක් නෙමෙයි බල්ලෝ. එහෙනම් කොහොම බඩක්ද මම ඔබ කියන්නේ? ඒක කියන්නේ උඹේ වගේ බඩක් හදාගන්න කියලානේ. උඹේ වගේ බඩක් මට හදාගන්න බෑනේ. පොඩ්ඩක් හිතලා විසඳුමක් දියන්කෝ මේ බඩේ ප්‍රශ්නෙට. මෙහෙම කරමු. ඉතින් බං අපි ඒකේ බඩට තියෙන කැමැත්ත නැති කරමු. ඊ කොහොමද බං? A few moments later. අනේ ගුරුනාන්සේ මේ මේ චූටි ගුරුකමක් කරගන්න පුළුවන්. The next day. මොකද බං උනේ? උගේ කෑල්ට මගේ බඩක් තියෙන එකක් ඕනුනේ. අපිට නූලක් දුන්නා. ඒ ගුරා ගුවා බං ඒක ඇඳ යටින් තියාන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ බං මට තනියෙන් යන්න බයයි බං මේ ප්‍රශ්නත් එක්ක ඊගේ මට මොනා කරයිද දන්නේ. ඉතින් පැනපම් බලබලා ඉන්නේ. අනේ. මේ පිටියු උඹෙන් නැද්ද බං? මගේ තඩි බඩත් එක්ක ඉතින් මට මේකෙන් නගින්න බෑනේ බං. උඹලා ඵලයන්. තෝගේ තඩි බඩ තමයි මේ සේරට මුල. වරෙන් අපි යන්න. One eternity later. මොකද මේ දරුවන්ට කපු මහත්තයා මතක් කියලා? අර ගුරුනාන්සේ දීපු නූල පන්න ගන්න බැරි වුණානේ. මම ඔය ළමයට දෙන්නම්. මං විසින්ම ජපගෙන ලද මූදු වැඩි කාරිය. ඔය ළමයට තින්නේ ඒ දැරිගේ වත්තේ ඒක බල ගන්න විතරයි. පොඩ ඉන්න. මේ තියෙන්නේ බඩු. A few moments later. මේ මං කියන්නද අපි මේක මෙතන වල්ලමු. අයින වල්ලමු. One eternity later. ඔන්න ඉතින් දැන් වල්ලලා ඉවරයි. හරිද? තාම මාස 3ක් යන්න කලින් මේ ගාල තඩි බඩ තියෙන අපිව කිමුන් තකමේ තියෙන. තෝ වගේ හීන්දෑරි කෝට්ටට කැමති වෙනවා. කවිලු මූ කියනවා හාල් මැස්සන්ට කැමති. මට උඹ සැකයි. මොකද්ද උනේ කියපන්කෝ? තෝ දුන්නනේ මතුරා මූදු වැඩිද මොනාද කියලා මොනාද මගුලක්. යකෝ ගිහිල්ලා වැළුවා විතරයි ගෑණි කිව්වත්තේ අදට වෙනවා මාස 3ක්. තාම ගෑණිගෙන් කෝල් එකක් නැහැ ගෑණි මිසින්. ඉතින් සුළු දෙයක් වෙලා තියෙන්නේ. යකෝ ඊයේ මට යාළුවෙක් කෝල් කරලා කියනවා අන්න තඩියයි තෝගේ ගෑණි ඉස්පිරිතාලෙලු. ඇඳ කඩාගෙන වැල්ල කොන්ද කැල්ලලු. යකෝ ඕක තෝගේ වැලිවල පවර් එක. එයාටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. උඹ වගේ හාල් මැස්සෙට තඩි බඩක් දෙනට දෙවියන්ට ලේසි. තඩි බඩක් තියෙන ගෙට උඹේ ගෑණිව දෙන එක.